හැම කාකම්පනිකක්ම iPhone හදන්න දඟලද්දි පෙගානි විතරක් තාම Rolex හදනවා. අනිත් හැමෝම ඉලෙක්ට්‍රිසිටි ගැන කතා කරද්දි රෂියා පෙගානි තාම T12 එන්ජින් එකේ ගින්දර ආදරය කරනවා. මචං ඔයාගේ නම නම් තිබ්බේ හැබැයි TikTok clown කියලා. ඉතින් ඔයා ඉලපු පෙගානි යුටෝපියා එක ඒ කියන්නේ ඇනලොග් ලෝකයේ අන්තිම රජතුමා ගැන තමයි අද කතා කරන්න යන්නේ. අද කාලේ සුපර් කාර්ස් නිකන් හරියට iPhone එකක් වගේ. වේගවත් ස්මාර්ට් හැමදේම ටච් ස්ක්‍රීන්. ඒත් හැබැයි පෙගානි යුටෝපියා එක Rolex watch එකක් වගේ. ඒක pure mechanical art එකක්. මේකේ නිර්මාණකරු හෙරෂෝ පෙගානිට ඕනේ 0 to 100 නම් එකක් විතරම නෙමෙයි. ඩ්‍රයිවර්ට ෆීල් වෙන ආත්මයක් තියෙන වාහනයක් හදන්න. ඒ නිසා එයා ඩුවල් ක්ලච් ඔටෝමැටික් ගියර්බොක්ස් අයින් කරලා පරණ තාලේ ගේරන් මැනුවල් ගියර්බොක්ස් එකක් ආයෙත් ගෙනාවා. යුටෝපියා එකේ හදවත තමයි Mercedes AMG එකෙන් පෙගානිටම හදපු 6 seater twin turbo V12 එන්ජින් එක. මේ එන්ජින් එක හෝසෝව 852ක්. ඒත් හැබැයි මේකේ රියල් මැජික් එක තමයි ඔයාට අතින් ජිය දාදි පේන අර එක්ස්පෝස් ජිය ලින්කේජ් එක. ඒක කා පාට ගන්න මේ. ඒක හරියට නිකන් ස්වර්ණාභරණයක් වගේ. රෂියා පෙගානි කියන්නේ ලියනාඩෝ ඩා වින්චි එකෙන් ඉන්ස්පයර් වෙච්ච කෙනෙක්. එයාට අනුව කා එකක් කියන්නේ සයන්ස් එකයි ආර්ට් එකයි දෙකම එකතු වුණු දෙයක්. ඒ නිසා යුටෝපියා එකේ හැම නට් එකම හැම බෝල්ට් එකම ටයිටේනියම් වලින් හදලා ඒක පෙගානි ලෝගෝ එකේ කොටලා තියෙනවා. ඒක නිකම්ම වාහනයක් නෙමෙයි. ඒක පාරේ යන මූර්තියක්. ඉතින් පෙගානි යුටෝපියා කියන්නේ අලුත් දේ හැමතිස්සෙම හොඳ නැහැ කියලා ලෝකෙට කියන ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකට මුල් තැන දීපු හයිපර් කාර් ලෝකේ ඉන්න අන්තිම ඇනලොග් හීරෝ. ඉතින් ඔයාගේ ඩ්‍රීම් හයිපර් කාර් එක මොන වගේ එකක්ද? යුටෝපියා එක වගේ මැනුවල් V12 එකක්ද? නැත්නම් රීමැක් නෙවාර එකක් වගේ ඉලෙක්ට්‍රික් රොකට් ෂිප් එකක්ද? ඉතින් ඔයා හිතන විදිහට අනාගතේ මොකක් වෙන්න ඕනද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ කලා නිර්මාණ ගැන තව දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.